මේ විශාල හමුදා කඳවුරු ප්‍රමාණයක් තියෙනවා. මේ ඉරානයේ කිට්ටුවම හමුදා කඳවුරු 9ක් තියෙනවා. 50000ක විතර එක්සත් ජනපද සෙබළු ඒවයි ඉන්නවා. ගුවන් පත තියෙනවා දියගෝ ගාෂියාවේ. ඒ වගේම ජර්මනියේ, ඒ වගේම කටාර් වල, සෞදි අරාබිය, බහරේන් වල, ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඕමානයේ, ඒ වගේම ඉතාමත්ම මිත්‍රශීලී එක්සත් ජනපදයේම ජනපදයක් හැටියට තියෙන ඊශ්‍රායලයේ තියෙන, තුර්කියේ බේස් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඉරානයේ වටේට කඳවුරු ගණනාවක් එක්සත් ජනපදයේ ක්‍රියාත්මකයි. ඒ අනුව යුදමය වශයෙන් ගත්තොත් අර ජූනි මාසේ වගේ හොඳ යුද සූදානමක් ඇති කර ගැනීමට අවශ්‍ය කරන මේ සියලුම ගුවන් මුහුද යටින් යන සබ්මරීන්, එතකොට නාවක බලෑනි, පය පවර් එක, මිසයිල්, පැලස්ටික් මිසයිල්, ඇන්ටි මිසයිල්, සෙබළු, මේ පැත්තෙන් ගත්තාම රට ආක්‍රමණය කිරීමට අවශ්‍ය කරන සියලුම බල